නුවර ඇවිල්ලා ඉන්නේ. මේකේ ගාන මචං ග්‍රොස් ටෝටල් එක 7659යි. 1500ක් ටිප් එක දුන්නා. මේ මං කිව්ව තැන බම් මේ වයිබ් බෑ තාම සුද්ධ කරනවා. නැත්නම් ඉවරයි වගේ නේ. හයි මචන්ලා කොහොමද? වෙලාව 2:11යි. නුවර ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ආය යන ගමන් තමයි මම වීඩියෝ එක දාන්නේ. එතකොට මචං කාල් ගොඩක් දවසකින් මේ හයර් එකක් ගත්තේ. වැදුනා මචං ගත්තේ නෑ. ගොඩක් ඒවා මම එව්වත් දාන්න. මුලින්ම මචං හයර් එක ගැන කියන්න. මේ තියෙන්නේ හයර් එක මචං මම ඇවිල්ලා තියෙනවා පැය මේක පිග්මි එකක්. එතකොට මේක මම ඇවිල්ලා තියෙනවා පැය 3 විනාඩි 20ක් ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 133ක්. එතකොට මේක මේ කාඩ් පේමන්ට් එක. එතකොට මචං මේකේ ගාන මචං ග්‍රොස් ටෝටල් එක 7659යි. එතකොට මචං මෙතනින් කොමිස් එක තියෙනවා පිග්මි එකේ 3548ක්. එතකොට මේකේ 17යි කියන්නේ නෑ ඒක මම පස්සේ කියන්නම්. එතකොට මචං මේකේ මට තියෙනවා 14111ක්. එතකොට ඒ 14111යි මට මචං ෆොරින් කස්ටමර් කෙනෙක් 1500ක් ටිප් එක දුන්නා. මේ විදිහටමයි දුන්නේ. මේ මාත් බැරිනවම අරගෙන දාගත්තා 1500ක් ටිප් එක දුන්නා. එතකොට මචං මෙතනින් මට මේ 17000න් එතකොට 1700යි කියන්නේ 750ක් විතර මචං මේකෙන් මට ආයෙ හෙට වැටෙනවා. එතකොට රුපියල් 2700ක් 800ක් විතර මම මේ හයර් එකට පිග්මි එකට කොමිස් එක දීලා තියෙනවා. එතකොට ඕක තමයි දැන් මේ මම හිටියේ නෑ මේ ආයෙම මම යනවා අනිත් පැත්තට මචං. මේ දැන් මචං මම මේ අලුත් ඇප් එකේ දාගෙන මේකත් ආවේ නුවර තමයි. මේ නුවර මේ මාලිගාවට චුට්ටක් මෙහා. එතකොට මචං අද මට මේකේ පාර පෙන්නේ වත්තේකමින්. අද මේ අලුත් අප්ඩේට් එකකින්ද දන්නෙත් නෑ. මේ ළඟ මොන පාරද කියලා මටත් අයිඩියා එකක් නෑ. අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මං අර මගේ වැඩවලට එහෙම ගොඩක් වෙලාවට නුවර යනවා. එතකොට මචං අපි මේ නුවර යන්නේ සාමාන්‍යයෙන් ඔය අලවතු ගොඩ ඒ පැත්තෙන් දාලා තමයි යන්නේ. දැන් මේක මචං මේ පත්තේකම් පැත්තෙන් තමයි වැටුනේ. අනේ මන්ද කොහොමද කිලෝමීටර් ගෙදරින් දැම්ම 133ක් ඇවිල්ලා තිබ්බේ. ඒතර කිලෝමීටර් 2.5ක් පිකප් එකට තිබ්බා. එතකොට ඒත් මන්ද මේ පැත්තෙන් ළඟයිද මන්ද මටත් තේරෙන්නේ නැහැ. මං මේ හිතන් හිටියේ අර පැත්ත තමයි ළඟ කියලා. අර අලවතු ගොඩ ආය අර මේ මට මතකත් නෑ නම් අර මුස්ලිම් පැත්තක් එහෙම තියෙන ඒ පැත්තෙන් දාලා අර අඹ තැන්න එහෙන් තමයි මම වෙන්ද යන්නේ. දැන් මම මේ යද්දි මැප් එකේ ගාලා බලද්දි ඒ මං හිටපු ලොකේෂන් එක බලද්දි මේ පැත්තේ තමයි පෙන්නුවේ යන්න කියලා. අනේ මං ධාරියට ඒ කියන්නේ ඔයක ගැන දන්න කෙනෙක් දුන්නා නම් කියම මම මෙතන මේ 14155 මං දාගන්න account එකට එකපාර දාන්න පුළුවන්. 10000 මේ උපරිම එක දාගන්න ඕනේ. You can transfer balance your bank account from here. Transfer complete. බලමු මම මගේ මේ අලුත් ඇප් එකෙන් මුලින්ම දැන් තමයි මේ දැන් මේ බලමු ගිහිල්ලා කියලා නම් පෙන්නනවා. බලමු තව 4100 ගානක් තියෙනවා. ඒක තව චුට්ටකින් බලලා යමුනොත් දාගන්නවා. අපෝ මහන්සි බම්. එතකොට මේකේ ඩිරෙක්ෂන් එකක් දාන්න මෙතනින්ද මම දන්නෙත් නෑ. මේ tie ඩිරෙක්ෂන් එකක් දාගෙන මම මේ මුකුත් දැම්මේ නෑ බම්. මේ චූබරේ හිටියේ එම්මම තියලා ඇද්දා මේ ටවුන් එකෙන් පොඩ්ඩක් මෙහාට එන්න බැලුවා දාන්න තැන. අන්තිමට මෙතන කැලෑයින්ද තමයි දෙන්නේ. මේ හරි ඩිරෙක්ෂන් එකකුත් දාගත්තා. එහෙනම් හිමීට එන්න තමයි තියෙන්නේ. බලමු මම මගදී මචං මේ පොඩ නාය ගීපු තැන් එහෙම මචං තිබ්බා. මේ මම පෙන්නන්නම් පුළුවන් වුණොත්. මචං වත්තේකම ඉන්නේ බං. වහිනවා දැන් මේ මාරසෙන් එක බං. අර බයෙත් බෑ බං. අර පොඩ නාය ගිහිල්ලා වගේ ඉතුරු වෙලා තිබ්බ පාරට මේ පස් වැටිලා බයෙත් බෑ බං දැන් යන්න. මචං මේකේ මං අර කිව්ව තැන
දැන් තාම සුද්ධ කරනවා මේ මං කිව්ව තැන බම් මේ වයිබ් එක තාම සුද්ධ කරනවා ඇත්තම ඉවරයි වගේ මේ මග දිගට මේ අර කෑලි බං ගල් සමහර කෑලි තියෙනවා මේ නිකන් දැන් වැටෙන්න වගේ බං මේ වත්තේකම පහළ යටවර වගේ වන් දැක්කේ බෝඩ් එක තව මේ ඔතන තමයි ගොඩක්ම තිබ්බේ අම්මෝ ඇතියන්ත ඔතන පහු කරගත්ත එකත් ඉතට ලොකු දෙයක් මේ නැත්තම් පට්ට බය ආයේ මේ වහින්න පටන් ගත්ත හින්දා මේ අර සෑතෙනින් තැන එහෙම තියෙනවා සමහර තැන්වල අර නිකම් බිම මේ පොඩි ගල් කෑලි තියෙනවා දැන් කවද ටිච්චේවත් දන්නේ දකිද්දි නිකම් මගේ හાર્ට් එක බීට් වෙනවා ඕ අපි දැන් මේ වගේ මෙයාලට කඳු පැටි එහෙම පුරුදු වුණාට බං අපිට මේවා අවුල්නේ ඒකයි කේස් එක මොන්නම් දකිද්දිත් නිකන් හොම්බෝ කියලා හිතෙනයි බං මේ අර වීඩියෝ ෆොටෝ අනම් මනම් ගිහුවා දැකලම දැන් උනත් අර බලන් අර පන බයයි සමහර වෙනාවට බලෝකුයි මීට යනවා මේ මාතලේට ගියානම් හරි එතනින් යනනම් අවුලක් නැහැ ඒ ටික කොහොම පුරුදු පාරනේ මම මාතලේ ඉන්නේ වයින්නවා දැන් හොඳට මචංලා දැන් නම් දම්බුල්ල පහු වෙලා ඉන්නේ දම්බුල්ල ගියාම මට අඩුකමක් පහු වුණා මේ පැත්තට නම් වහින්නේ නැහැ ඒක හොඳයි ඒ කියන්නේ මේ පැත්තට වහින්න අරට එනකන් වැස්ස මං ඉදන්නේ මාතලෙත් පහු වෙලා ටිකක් දුර වැස්සා නාවුල වගේ හරියට එනකන් වැස්සා මේ පැත්තට නම් ඉතින් හැලම නැහැ වගේ අල්ලා 5:11 වෙලාව ඔන්න දැන් තමා අනුරාධපුරයට ආවේ අනුරාධපුරයට කියන්නේ මම දැන් ගෙවල් හරියට ගෙදරට කිලෝමීටර් 3ක් විතර මෙහෙන් ඉන්නේ මෙහාට නම් වැහලා නැහැ වගේ නැතුවේදී අර නුවර ඔය පෙන්නේ මේ පිරලා කට කපලා තියෙන්නේ මේ පැත්තේ අර පැත්තේ බන්ට් එක තියෙන පැත්තෙන් නම් තව මේ කියන්නේ මේ තියෙනවා මේ කොමරි 10 මාට්ට වගේ ගියේ මට මතක විදියට එතකොට 5:12යි පැය 5ක් විතර ගිහිල්ලා පැය 6කට පැය 6ක් වගේ ගිහිල්ලා තියෙනවා දැන් ඉතින් අද දවසට ඉතින් ඔච්චරම තමයි දුවන්නේ ඉතින් හැමෝටම ජය වේවා වැඩියෙන් හය රම්පෙන්න කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා එහෙනම්